වංගකට පැත්තේ කඩවල ඒ වගේ මේ ආකාරයේ ඔබ මගට ආවොත් වැඩිපුර නවතා ඇති වාහන ඉවත් කර දෙමින් හැකිතා දුරට වන්නට පැත්තෙන් පෙරහැර ගමන් කරවීම සඳහා ඉඩකඩ සලසා දීමට කටයුතු කරන්න සූදානම් වෙන්න පෙරහැරේ ගමන් කිරීම සඳහා සංවිධායක මණ්ඩලයේ සම්බන්ධීකරණය කටයුතු කරන ආමදුරන් වහන්සේලාගේ අවවාද සහ අනුශාසනා මැදින් දැන් පෙරහැර ඉදිරියට ගමන් කරනු ලබනවා. මේ ලැබුණ ඉඩකඩේ නායක අඳුරන් වහන්සේ සිහිපත් කරන්නට කිව්වා යම් තරමකට වැස්ස වලාහක දෙවියන් ඔබට මට අපට අනුකම්පා කොට තිබෙන මේ අවස්ථාවේ නියෝජ්‍ය පරිවේනාධිපති හා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන ගල්ලන්තේකියා ඒ අනුව දැන් ඔබ පෙරහැරේ කණ්ඩායම් දෙකක් අතර ඉඩක් ඇති වෙන්නට ඉඩ නොදී පෙරහැරේ කණ්ඩායම් අතර දුරස්ථභාවය පවත්වා ගනිමින් එවැගේම කොඩි කණ්ඩායම් වල නර්තන කණ්ඩායම් වල ශිල්පීන් අතර දුරස්ථභාවය සනාථ කළ ආකාරයට පෙරහැරේ ගමන් කළ යුතු දරුවන් ඔබ දුරස්ථභාවයෙන් රඳවා ගත යුතුයි. අනිවාර්යයෙන්ම එක ගොඩේ ගමන් කරවීම මේ පෙරහැරේ අලංකරණයට කිසිසේත් හේතු වන්නේ නැහැ. එනිසා ඔබගේ කණ්ඩායමේ දරුවන් දෙදෙනෙක්
මේ වන විට සමහර නර්තන කණ්ඩායම විහිදුවාගෙන පෙරහැර සකස් කරගෙන තිබෙනවා. තවමත් සමහර කණ්ඩායම් එම විහිදුවීම සිදු කරගෙන නොමැති ආකාරයකුයි අපට දක්නට ලැබෙන්නේ. මේ කාරුණික නිවේදනය හස්ති කණ්ඩායම බහර සහ හස්ති ස්ථානගත වන ස්ථාන භාර ආදරණීය සංවිධායක මණ්ඩලයේ සහෝදර පිරිසට ඔබගේ ස්ථානයේ හස්තියා තවමත් පැමිණ නැතිනම් ඉක්මනින් මේ පිළිබඳව බණ්ඩාර මහත්මයා දැනුවත් ආයත් සුපුරුදු පරිදි මේ දැක්ක නැදේවත් රැඳී සිටිනවා පෙරහැර බලන්නට. කැවිලික ස්කූල් මන්සන්තියේ දැන් නර්තන කණ්ඩායම් ක්‍රමානුකූලව සකස් වී තිබෙනවා. අපේ ප්‍රධාන සම්බන්ධීකරණ හාමුදුරුවන් වහන්සේලා රටේ පාලව සමන් කරන මහත්මාටෝ මම හිතනවා ඒක දායක පිළිකුලන සම්පූර්ණ දායක පිළිසයි ඒවල පූජාව පිළිපදිනවා. මාවකට මොහොමත් ආරම්භ කරනවා. සම්මානිත මණ්ඩලයේ මහත්මයා අපි දෙදෙනා ගානේ පෙර ගැටෙනෝ මේ ඒවල පූජාව පිළිපදිනවා. ඒකට දැකින දෙලගේ ආදරණීය මහත්මයාගේ අපේ ජීවන පූජාව වැඩම කරන රටේ කුතුහල සිටින ඔබ මොකක්ද දෙයක් කිරීම ආදරණීය बारव कटयුතු කරන්නේ KVP මధుරංග මහතා සමග දානක සුදේව මහතා. කටින සීවර පූජාව වැඩම කරවන කටේ පිටපතින් වියකම දීප්ති කුමාර මහතාගේ